මොකක්ද කියන්නේ? ඒකත් අහන්න ඕනේ. Hi guys, welcome back to our YouTube channel. අද අලුත් වාහනයක අලුත් කියන්නේ අලුත් නෑ වාහනේ. අපි යන ගමනට අද 4 wheel එකක් ඕන වෙනවා. වෙනස්ම experience එකක්. වාහනේ මාරු කරගෙන 4 wheel එකක් ගත්තා. වෙනස්ම experience එකක් ඔයාලත් එක්ක share කරගන්න. වීඩියෝ එක ඔයාලම බලන්න. තව දෙන්නෙක් ගෙන ගමන් අපි අලුත් පෙන්නන්න ඉතින් කොම්පි කියලා. එන අපි වීඩියෝ එකෙන් හමු වෙනවා. අනිත් දෙන්නත් එනවා. අපි යනවා දැන්. ඇත්තටම දැන් වෙලාව රෑ 11:30ට විතර ඇති. අපි මේ යන්න ලෑස්ති වෙන්නේ කටාර්වල තියෙන සී ලයින් කියන බීච් එකට. එහෙනම් වෙනදා වගේම ආදරයෙන් ආරාධනා කරනවා වීඩියෝ කිවර වෙනකම් බලන්න කියලා. ඔහොම සතුටෙන් ගමන යන්න ලෑස්ති වෙද්දී කිලෝමීටරයක්වත් යන්න උන්නේ නැහැ ළමයි. අපේ වාහනේ කැඩුනා. මාර විදිහට අපි අසරණුනේ ඇත්තටම මොනවද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. බඩු ටික ඔක්කොම බාලා තියෙන්නේ. වාහනේ කැඩලා තියෙන්නේ. ඒකත් හදාගෙන දැන් අපි යන්න හදන්නේ. ඇත්තටම අපි හිතුවේ මේ ගමන ඉවරයි කියලා. ජීවිතේට අභියෝග එනවනේ. ඉතින් ඒවට සාර්ථකව අපි මුණ දෙන්න ඕනේනේ. කොහොම හරි කරලා මේ අභියෝගෙත් සාර්ථකව අපි ජය ගත්තා. කොහොම හරි ගිහලා අපේ බාපතිව එක කනවා. පේනව නේද කට්ටිය කෑ ගැහිල්ල. කවුරුත් මේ ගේම් එක අතාරින්න ලෑස්තිලා හිටියේ නැහැ. කොහොම හරි ගමන යන්න ඕනේ නිසා අපි ආපහු අපේ පුංචි කාර් එකේම සී ලයින් යන්න තීරණය කරා. ඉතින් පාර මැදදීම අපි බඩු ටික ආයෙ මාරු කරගෙන ලොකු වාහනයකින් යන්න හිතපු ගමන දැන් අපි අපේම කාර් එකකින් යනවා. ෆයිනලි අපි ඉන්නේ සී ලයින්. රෑ 11:30ට තමයි අපි ගමන ආරම්භ කරේ. ඉතින් කොහොම හරි පාන්දර 2:30 විතර වෙද්දි අපි බීච් එක ළඟට ආවා. ඇත්තටම අපි කවුරුත් රැයට කාලා හිටියේ නැති නිසා 4 දෙනාටම හොඳටම බඩගිනි. ඉතින් අපි ලෑස්ති වෙන්නේ සී ලයින් බීච් එකේ අයිනටම වෙලා පොඩි බාබිකියු එකක් දාන්න. අපි 4 දෙනාම කාර් එකෙන් ගෙනාපු බඩු ටික ඔක්කොම එළියට අරගෙන දැන් ඉතින් අපේ චෙෆ්ලා ටික ලිප ලෑස්ති කරනවා. මුහුදු හුළඟත් එක්ක වැල්ලේ වාඩි වෙලා බාබිකියු එකක් දාන එක අපිට වෙනමම අත්දැකීමක් වුණා. අපි මේකටම කියලා ලෑස්තිලා ආපු නිසා වැඩේ පට්ට ලස්සනට යනවා. මේ තියෙන අපේ සී ලයින් බීච් එකේ අවුට්ඩෝර් කිචන් එක. චෙෆ්ලා ටික හොගාලා වැඩ. ඒ අතරේ මම ඉතින් පොඩි වීඩියෝ කැලි ටිකකුත් ගත්තා. ඔයාලට බලන්න. දැන් වෙලාව පාන්දර 3ට වගේ ඇති. අපි 4 දෙනාම වැඩ බෙදාගෙන කරපු නිසා වැඩේ ලස්සනට ගියා. මෙන්න මෙයා ඉතින් ලිප හදලා ගින්දර පත්තු කරන වැඩේ බාරගත්තා. ඊට එහා පැත්තේ ඉන්න සංජු අයියාගේ බාබිකියු එකේ ප්‍රධාන වකීම වුණා. ඉතින් එයා රසට බාබිකියු හදන්න දන්න නිසා අපි එයාට ඒ වකීම බාර දුන්නා. නටන්න පොඩ්ඩක් ඉන්නකොනේ. උඩරට අපි චිකන් දෙකක් දාලා මේ ඔයගොල්ලෝ මාද ගන්න. හරි මේ පත්තු වෙනවා. ඒ අතරේ අපි දෙන්නා අතුරුපස විදිහට කන්න ලස්සන පළතුරු ටිකක් කැපුවා. वाह आडो ये सोट्टे के नहीं होता वहाँ है छुट्टी नहीं है बेटा हमारे
ගින්දර සමග මේ තියෙන්නේ අපේ ලස්සන පීසා එක. මේ සංජුවය තමයි අපේ චෙෆ්. මෙයා තමයි පීසා බාබිකියු හැම දෙයක්ම ලෑස්ති කරේ. ඇත්තටම එයාට රසට කෑම හදන්න පුළුවන්. ඒ නිසා කෑම වගකීම අපි එයාට බාර දුන්නා. කොහොම ඇවිල්ලා අපි ඉතින් මේ හැම වැඩම කරන ගමන් ඔයාලට මේ ලස්සන දර්ශන ටික අරගෙන එනවා. මේ විදිහට හැමෝම එකතු වෙලා වැඩ කරද්දි තමයි ගමනක නියම සතුට තියෙන්නේ. මම නම් හිතන්නේ එහෙම. ඔන්න ඉතින් අපි 4 දෙනාම එකතු වෙලා හදපු කෑම ටික ලස්සනට මේසෙ උඩ hina වෙනවා. පාන්දර හීතලත් එක්ක සීලයින් බීච් එකේ රාළ හඬ අහගෙන යාළුවෝ 4 දෙනෙක් මේ වගේ කෑම වේලක් බෙදා ගන්න එක ඇත්තටම අපිට වෙනස්ම අත්දැකීමක් වුණා. දැන් මගදී වාහනේ කැඩිලා වුණු මහන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. මේ තමයි අපේ ගමනේ සුපිරිම මොහොත. ෆයිනලි වැඩේ සාර්ථකයි. බලන්නකෝ අපේ කෑම මේසේ ලස්සන. මේ අපේ බාබිකියු එක. පට්ටම රසයි. මේ වගේ වීව් එකක් ඉස්සරහා කන කෑම වල රස දෙගුණ තෙගුණ වෙනවා. අපි 4 දෙනාම වැඩ බෙදාගෙන කරපු නිසා මේ හැමදේම ගොඩක් විශේෂයි. ඉතින් ඔයාලත් මේ වගේ අත්දැකීමක් අරගෙන බලන්න ළමයි. ඇත්තටම ඒක වෙනස් හැඟීමක්. බාධක මැද ගෙවුණු හැම මොහොතක්ම අන්තිමේදී අපිව ගෙනාවේ මෙන්න මේ නිදහසට. මේ වැලි කඳු අතරේ සීතල මුහුදු හුළඟේ තාලෙට අපි අපේම සින්දුවක් කියලා අපි අපේම තාලෙට නැටුවා. ප්‍රශ්න වලින් හිර වෙලා තිබුණ අපේ හිතට සැනසීමක් ගන්න පුළුවන් නිදහස් දවසක් වුණා. ළමයි දැන් වෙලාව පාන්දර 5යි. ඉතින් බලන්න මේ දර්ශනේ මුළු රැයක්ම අපිට එළිය දුන්නු හඳමාම තමන්ගේ රාජකාරිය ඉවර කරලා හිමීට යද්දී අනිත් පැත්තෙන් අලුත් දවසක බලාපොරොත්තු අරගෙන රන්වන් පාටි හිරු කුමාරයා හිමීට මුහුදෙන් ඉහළට එනවා. මේ මොහොතේදී මට හිතුණා සෝබාදහම අපිට කොච්චර ලස්සන පාඩම් උගන්වනවද කියලා. ඉවරුණු හැම දෙයක්ම අලුත් ආරම්භයකට මඟ කියනවා. දුකයි සතුටයි වගේම රැයි දවලුත් එකට හමු වෙන මේ වගේ අපූර්ව මොහොතක් දකින්න ලැබුණ එක ඇත්තටම මගේ ජීවිතේ ලොකුම වාසනාවක්. ඔන්න ඊට පස්සේ අපි සීලයින් වැල්ලේ වොලිබෝල් මැච් එකක් පටන් ගත්තා. දිනන්න පරිදින්න නෙවෙයි අපි සෙල්ලම් කරේ මේ නිදහස් උපරිමයෙන් විඳින්න. ඉතින් සෙල්ලම් කරන අතරේ වැල්ලේ පෙරලිලා hina වුණු මේ මොහොතවල් කෑ ගහපු සද්දවල් මේ වැලි කඳු අතරේ සදහටම රැවුදේවි. මොකද මේ වගේ මතකයන් තමයි අපේ ජීවිතේ සැබෑවත්කම. අම්මෝ වොලිබෝල් ගහලා හොඳටම මහන්සි. ඒත් අපි ගමන තාම ඉවර නැහැ. සීලයින් බීච් එකේ මුහුදු හුළඟ වින්ද ඇති. දැන් අපි යන්නේ මේ එහා පැත්තේ පේන අති දැවැන්ත කාන්තාරයට. දැන් අපි 4 දෙනා මේ ඩෙසර්ට් එක ළඟ යන්නේ. ඒ සුදු ඔක්කොම බලන්න.
යල්ලා හබීබි. මේ අර බිම ඉඳන් උඩට ඇවිල්ලා අපි හතර දෙනාට සී නැති වෙන්න වගේ. අමාමන අපි දෙන්න අවුරුදු 4කට පස්සේ මේ පොඩි කන්දක් හරි නගිනවාලා. මම අවුරුදු 3 අයියා 8කට පස්සේ නේ. නාංගි 3කට පස්සේ. ෆස්ට් ටයිම්. අම්මේ. මානවහසි. But never give up. Never give up. අර පල්ලෙහා ඉඳන් guys අපි ආවේ. වලට පේනව නේද ඈත? තාම මේ යන්නේ. තව මගයි නැතලා තියෙන්නේ. මම ඔයාලට අනිත් පැත්ත පෙන්නන්නම් තව නගින්න තියෙනවා. ඔය අර මිනිස්සු ඉඳ ඉන්න පේන්නේ. එතන නගන්න නගින්න ඕනේ අපි හද ගන්න හොඳනම හති. අපිට ඉස්සෙල්ලම පටන් ගත්ත වාහනේ යවනා. ඔව් අපිට වාහනේ. පස්සේ පාන්දර දෙකට මාරු කරා වාහනේ. පාන්දර දෙකට. ඒකේ පොවිල්ල. ඒක අතර තියෙනවා. පේනවනේ. කට්ටිය හති දානවා. මේ හති දදා යන්නේ. හති දදා ගමනේ යා. සමහර නැගලි වෙලා. අර පේන්නේ. අර ඇත්ත. මේ සී ලයින්. සී ලයින් කියන බීච් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ කටාර වල. ලස්සන අපි අර පල්ලෙන් උඩටම නැගගෙන ආවා. තව ටිකක් නගින්න තියෙනවා. උඩට ඇවිල්ලා ඉන්නේ. මේ පට ලස්සන view එකක්. Desert. Mini desert. Mini desert. මිනි කොහෙද? ලොකු ඩෙසර්ට්. මිනි කියන්න බෑනේ. අම්මෝ මාර හතිනේ. ඔයාලට පේනවා ඇති අර ඈත. වාහනේ යනවා. වාහනේ නතර කරලා තියෙන්නේ. අපි නම් පයින්ම තමයි ආවේ. පාගමනි. තවද උඩට ගිහලා අර පල්ලෙහා පෙන්නන අඩුව ලස්සනයි නේ බබි. ඉන්න මම ඔයාලට පල්ලෙහා පෙන්නන්න. මේ guys පල්ලෙහා පේන විදිය. අපි මේ උඩටම ඇවිත් ඉන්නේ. ඉන්න ඔයාලට පෙන්නන්න මේ තනිකර අම්මෝ කිලෝමීටර් කීයක් විතරද බබා? පේනවනේ දර වාහනේ. අපි මේ දැන් උඩටම ඇවිල්ලා නැගලා ඉන්නේ. මම පේනවනේ. අනේ වාහනේ එරෙන්නේ නැද්ද බබි? අර කට්ටිය බිම පල්ලෙහා. වාහනේ මන් වාහනේ පල්ලෙහාට යනවා යාලා. ඔන්න පල්ලෙහාට ගියා guys. පේනවනේ අපිට වගේ හති දදා අපි මේ උඩ ඉඳන් නගින්න ඕනේ. වාහනයක් තියනවා නම් ලේසියෙන්ම ආව හැකියි. මේ තියෙන පල්ලෙහා. වාව් මාර ලස්සන view එක. මේ ඉඳගමුද? ඔව් පොඩ්ඩක් ඉඳ මේ මෙතන ඉඳගමු. ලස්සන view එක. ඒ ඇත්තටම ලස්සනයි view එක. ඉඳගමු මහන් මේක තමයි ඉඳගමු. වාක්‍රා වලට වඩා හොඳයි සී ලයින් එක වගේ. ඒක ඒ කියන්නේ මරු කියන්නේ මෙතන තිබ්බ හොඳම ෆෝර් වීල් වන්ඩි ඒක තමයි. එරෙනවා කියන ඒවා දැකලවත් නැති වාහනේ. නෑ අනිවාර්යෙන්. ඔව්. අඩෝ මෙතනින් නග්ගහම හිටියන්
ගන්න බැරි වුණා. ගියා. නෑ. දැවැන්ත වැලි කඳු නගිමින් බහිමින් ලැබපු අත්දැකීමෙන් පස්සේ අපි ආයෙත් ආව මුහුදුරළ පාගන්න. මේ සීතල මුහුදුරළ දෙන සුවය වචන වලින් කියන්න බෑ. මේ තමයි මගේ ජීවිතේ මාව සතුටු කරන්න පුළුවන් තවත් දෙයක්. සිප්පි කටු අහින්දින එක. සමහර වෙලාවට ජීවිතේ ලොකුම සතුට තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි දේවල් ඇස්සේ. මුහුදුරළ හඬයි හුළඟයි මේ සිප්පි කටු එක ගත වෙන මේ නිස්කලංක වෙලාව අපේ ගමනේ තෙහෙට්ටුව නිවන හොඳම බෙහෙතක් වුණා. අපි එකතු කරගත්තේ සිප්පි කටු විතරක් නෙවෙයි කවදාවත් මැකෙන්නේ නැති ලස්සන මතකයන් ගොඩක්. සුදු ඉස්සරහට යනවා. ඊට පස්සේ සීලයින් වල අපි ඊළඟ හීනේ උනේ ඔටුව පදින්න යන එක. හැබැයි ඒ යන්න හදද්දි වාහනේ ආයෙත් වැල්ලේ හිර වුණා ළමයි. පාන්දර පටන් ගත්තු කරදර මාලාව නම් තවම ඉවර නෑ. ලොකු සටනක් දීලා කොහොම හරි වාහනේ වැල්ලෙන් ගොඩට අරගෙන අපි යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අන්තිමේදී අපි ආවා අපේ ගමනේ තවත් ලස්සනම තැනකට. කාන්තාරේ නෞකාව් කියලා හඳුන්වන මේ ඔට්ටුවන් පිටේ නැකලා යන එක අපිට වෙනමම අත්දැකීමක්. උස වැලි කඳු අතරේ ඔටුවෙක් පිටේ යනකොට දැනෙනේ ගැම්ම සහ නිදහස ඇත්තටම වචන වලින් කියන්න බැහැ ළමයි. බිම ඉඳන් බලද්දි ලස්සනට පේනට උඩට නැග්ගාම තමයි තේරෙන්නේ උස. අම්මෝ පොඩි බයක් දැනුණත් ඒ උසින් පේන කාන්තාරයේ දර්ශන නම් හරිම ලස්සනයි. වැලි කඳු අතරින් ඔටුවෙක් පිටේ තාලෙට යන එක හරියට මට දැනුනේ අතීතයේ රජ කාලේ ගමනක් යනවා වගේ. අපේ කට්ටියත් ටිකක් බය වෙලා හිටියේ. හැබැයි hina වීමේ අලුත් අත්දැකීම වින්දා. සීලයින් ආපු එකේ වටිනාකම තවත් වැඩි උනේ මේ වගේ වෙනස්ම දේවල් කරන්න ලැබුණ නිසායි. ඇත්තටම මේක බයයි ඒ වගේ මාර විනෝදයක් වුණා. ඉතින් ළමයි රෑ 11:00ට පටන් ගත්ත අපේ මේ අසිරිමත් සීලයින් පික්නික් එක දැන් නිම කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පාන්දර හිතලේ පටන් ගත්ත ගමන කාර් එක කැඩිලා වැල්ලේ හිර වෙලා බාධක ගොඩක් මැදින් ආවත් අන්තිමේදී අපිට ඉතුරුනේ හිත පිරුණු සතුටු මතකයන් විතරයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාලත් ජීවිතේ තියෙන කාර්යබහුලකම ASCII Taman වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්නේ නැති වෙයි කියලා. අද අපේ vlog එක ඔයාලා රස විඳින්න ඇති කියලාත් මම හිතනවා. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ ලස්සන vlog එකකින් ආයෙත් අපි හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.